Samurai. Mare. අද මම ඇවිල්ලා ඉන්නේ දුම්පුස්සැල්ල බලන්න. එතකොට මේ දුම්පුස්සැල්ල තියෙන රත්නපුරේ. ඒක රත්නපුරේට මේ දුම්පුස්සැල්ල විශේෂ වෙනවා. ඒකට හේතුව තමයි දුම්පුස්සැල්ල තමයිලු මේ රත්නපුරේ තියෙන ඇලි වලින් පළලින් වැඩිම ඇල්ල. එතකොට ඒක මොන වගේ එකක්ද කියලා අපි ගිහින් බලමු. මේ දුම්පුස්සැල්ල බලන්නවා පාරේ බස් එකේ එනවා නම් වාට රත්නපුරේ ටවුන් එකේ උදේ 6:00 ඉඳන් බස් තියෙනවා. එතකොට මෙතෙන්ට ආවයින් පස්සේ හපවුවා ගෙදරට යන්න ඕන නම් ගෙදරට යනවා නම් ඔයාලට මෙතනින් අවසාන බස් එක 6:00 කාලට විතර මෙතනින් බස් එක තියෙනවාට කිසි ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන්. මෙතන ට්‍රාන්ස්පෝර්ට් පැත්තෙන් බැලුවම ඔයාලට මේ පැත්තේ බස් නම් වරදින්නේ නැහැ. ටිකක් මහන්සි වෙලා උත්සාහ කළොත් රා හකුරු පැණි ඒ වගේ දේවලුත් මේ පැත්තෙන් හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි කැම්ප් කරන්නත් හොඳ ප්ලේසස් ටිකක් මෙතන තියෙනවා. හරි, ඒ සේරටම කලින් දැනගන්න ඕනනේ මෙතෙන්ට එන්නේ කොහමද කියලා. රත්නපුර බස් හෝල්ට් එකේ ඉඳන් සිරිපාදෙට යන පාරේ. ඒ කියන්නේ ශීපලාබද්දල පාර. බස් අංකය තමයි 477. මේ පාර දිගේ කිලෝමීටර් 15ක් විතර උඩහට එනකොට ඉඳුරු කැලෑව පටන් ගන්න තැනම මෙන්න මේ විදිහට ඉඳුරු පාලම හම්බ වෙනවා. ඔයා මෙන්න මෙතනින් බැහැලා කිලෝමීටර් 1.5ක් විතර උඩහට ගියයින් පස්සේ තමයි ඔයාට දුම්පුස්සැල්ල බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉස්සරහින් හම්බ වෙන ගඟ මැද්දෙන් ගිහින් තමයි මේ දුම්පුස්සැල්ල බලන්න යන්න තියෙන්නේ. ඒත් ඔයාලා කවදාවත් ඒ ගඟ එගොඩුණයින් පස්සේ ගඟ දිගේ උඩට යන්න එපා. මොකද වැස්ස දවසට ඒක භයානකයි. මම ගියේ මේ ගඟ දිගේ උඩට තමයි. එහෙම ගියේ පාර දන්නේ නැති හින්දා. ඒත් ඔයාලා යනකොට කාගෙන් හරි අහලා හරි යන්න. මේ කැලෑවෙන් පාරක් තියනවලු. එතකොට ඒ කැලෑ පාරෙන් ගිහිල්ලා කෙලින්ම වැටෙන්නේ ඇල්ල ළඟට. ඔයාලා යනකොට එන්නේ පාර පාවිච්චි කරන්න. හරි, එහෙනම් දැන් අපි යන් දුම්පුස්සැල්ල බලන්න. Samurai. Mare.
හරි මෙන්න මේ තියෙන්නේ අපි හොයාගෙන ආපු දුම්පුස් සැල්ල. අම්මා කෝල් ගන්නවා.